කලාවලට හොඳම මීඩියා අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශිෂ්ටතම මීඩියා ප්‍රතිඵලයේ නිමැවුම්කරු. නිල් පැලපත දිලුනා මඳ පවනේ නැලවී රන්වන් කරලින් බරවී සැලුනා දරුසෙනෙහස ඉතිරී ඒ සෙනෙහස උදුරාගෙන යන විට එක නැලි හැඬුවා කවුරු වැඩ කරන තැන ප්‍රතිඵල හදන තැන ඔබගේ දරුවාගේ වගකීම් දරන ජාතික පාසල් ආචාර්යවරයා ඉන්දුනිල් ජේ පතිරණ. සුබ දවසක් සියලුම දෙනාට සර්ගෙන් අවසරයි. මගේ සබ්ජෙක්ට් උනේ ඇග්‍රී ජියෝග්‍රෆි මීඩියා රිසල්ට් එක 3යි ඩිස්ට්‍රික්ට් රෑන්ක් 5. ඉතින් පන්තිය ගැන කියනවා නම් සහ සර් ගැන කියනවා නම් මම පන්තියට සම්බන්ධ වුණේ මාස 3-4ක් ගිහිල්ලා. ඉතින් ඒ කියන්නේ මං කැගිරාවේ. එතකොට ඒ තිබ්බ පන්තිය හැම එකටම ගිහිල්ලා බලලා අවසානයේ තමයි මටත් කිව්වේ සර් කෙනෙක් මෙහෙම පන්තියක් තියෙනවා යන්න සම්බන්ධ වෙන්න කියලා. එතකොටත් මට මීඩියා තමයි ලොකුවට මවුල් වෙලා තිබ්බේ. මං අම්මටත් කියනවා මට අනිත් එක කොහොම හරි කරන්න පුළුවන් මීඩියා නම් බෑ කියලා. ඉතින් එතකොටත් සර් කොහොම හරි ඇවිල්ලා කිව්වේ නෑ පුළුවන් අපි පේපර්ස් කරමු MCQ කරමු ලියමු කොහොම හරි එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් අපි ලිව්වා පේපර්ස් කරා ප්‍රැක්ටිස් කරා සමහර දවස්වලට MCQ 3-4 පේපර්ස්. ඉතින් ඒවල මහන්සිය තමයි අද අපි මේ ඒ කියන සාමාර්ථය. ආයුබෝවන් සුබ උදෑසනක් ඔයාලා හැමෝටම සර්ගෙනුත් ඔයාලා හැමෝගෙනුත් අවසරයි. මම උසස් පෙළට කරේ සිංහල භූගෝලීය මීඩියා. මගේ රෑන්ක් එක 17 රිසල්ට් එකේ 3යි. මුල ඉඳලම සර්ගේ පන්ති ආවා. පළවෙනි දවසේම හොඳටම මීඩියා වලට ලොකු ආසාවක් ඇති වුණා. සර්ගෙන් අවසරයි. ඔයාලා හැමෝගෙම අවසරයි. මගේ නම සයුනි සෙනෙත්මා. මම කරපු සබ්ජෙක්ට් මීඩියා භූගෝලය. මට ඒ 3ක් තියෙනවා. මගේ දිස්ත්‍රික් රෑන්ක් එක 20. අවසාන මාස ටිකේ මම ගොඩක් මහන්සි වුණා. ඉස්සර සර්ගෙනුත් ඔයාලා සියලු දෙනාගෙන් මම කරපු සබ්ජෙක්ට් ඇග්‍රී මීඩියායි ජියෝග්‍රෆි. මට ඒ දෙකයි B එකයි තියෙන්නේ. මීඩියා වලට එකක් තියෙනවා. දිස්ත්‍රික් රෑන්ක් එක 25. මං A level වලට ආපු කාලේ ඉඳන් ආසාවෙන්ම කරපු විෂය මීඩියා හින්දා සර් තමයි A level ගැන ආසාවක් ඇති කරේ අනාගතය ගැන හීනයක් දුන්නේ. ඉතින් ඒ හින්දා ඒකට මහන්සි වුණා. අවසාන වෙනකම්ම හොඳට වැඩ කරා. වැටුණු තැන් තිබ්බා. සර් ඒ තැන්වලදී ආපහු නැගිටවලා ජීවිතේ දිනන්න ඕන විදිහ කියලා දුන්නා. ඉතින් ඔයාලගෙනුත් ඉල්ලන්නේ වැටෙන්න තැන්නේ වැටෙන්න එපා. හොඳට පාඩම් කරන්න ඉස්සරහටම යන්න. එදාට අම්මයි තාත්තයි ගොඩක් සතුටු වෙයි ගුරුවරුත් එක්කම. ඉන්දුනිල් සර් ඇතුළු පැමිණ සිටින සියලු දෙනාගෙන් අවසරයි. මගේ නම අංජුලා රශ්මි. මම ආතබුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ මගේ දිස්ත්‍රික් රෑන්ක් එක 44. මම ඉන්දුනිල් සර්ව දැනගන්නේ මගේ අක්කගේ මාර්ගයෙන්. අක්කා තමා මාව සර් ගාවට යොමු කළා සබ්ජෙක්ට් ටික තෝරලා දීලා සර් ඒවට දක්ෂ ගුරුවරු හොයලා දුන්නේ. මම ඒ සර්ලාගේ තමා ක්ලාස් ගියේ. ඉතින් ඉන්දුනිල් සර් කියපු විදිහට මම වැඩ කරා. මම ගොඩක් මහන්සිලා වැඩ කරලා දැන් ඒ 3ක් ගත්තා. විෂයන් 3ට මේ 3යි. ගුරුවරු ඔක්කොම සර්ගෙනුත් නංගිලා මල්ලිලාගෙනුත් අවසරයි. මගේ මම BC සිංහල මීඩියා තමයි කරේ. ඒ 3ක් තියෙනවා. රෑන්ක් එක 50. මේ වගේ ප්‍රතිඵලයක් ගන්න මම මහන්සි වෙලා වැඩ කරා. ඒ වගේම අපේ සර් අපිට ලොකු හයියක් වුණා. කාලසටහනකට අනුව තමයි වැඩ කරේ. රැහැට තමයි පාඩම් කරේ. විෂයන් 3ට වෙලාවල් වෙන් කරගත්තා. සර් දුන්න MCQ පේපර් නැවත නැවත බැලුවා. ඒ වගේම පාස් පේපර් කරා. සර් ගැන කියනවා නම්
සර් දකිෂත්වයෙන් පිරුණු නිහතමානී ගුරුවරයෙක් අද මෙහෙම කතා කරනවා නම් අපේ සර් ඉඳ තමයි අපේ හීනයට යන්න හරි පාර ආදරණීය ගුරු පියාණන්ගෙන්ද සහෝදරව සමගින්ද අවසරයි. ඇත්තටම ගොඩක් සතුටුයි ඒ සම්මාන 3ක් ලබාගෙන දිස්ත්‍රික්කයේ 70 වෙනි වෙන්න පුළුවන් වෙච්ච එක ගැන. ඒ වගේම කියන්න ඕනේ මීඩියා විෂයට අපේ සර් තරම් මේ මීඩියා විෂය ගැන දැනුමක් තියෙන අවබෝධයක් තියෙන සර් කෙනෙක් මම හිතන්නේ ඔයාලට මේ අනුරාධපුර දිස්ත්‍රික්කෙම හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඒ තරම් ලොකු අවබෝධයක් දැනුමක් සර් මේ මීඩියා විෂය ගැන තියෙනවා.